දඩු කෑල්ලක් වගේ පෙනුනට මෙන්න මෙයාගේ තමයි ලස්සනට මේ වගේ මල් පිපෙන්නෙත්. ඔන්න ඉතින් ගෙදර තියෙන ඕකිඩ් පුංචි පුංචි පැල වලින් දඩු කෑලි වගේ පේන කෑලි වලින් ලස්සනට මල් හදාගන්න ආසන. මේ වීඩියෝ එක අන්තිම වෙනකම ඔයාලට බලන්න පුළුවන්. මේ වගේ ලස්සනට ඕකිඩ් හදාගන්න පුංචි පුංචි ටිප්ස් වලට ආසන. අන්න ඉතින් අපේ page එක follow කරලා like කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් අද මම යන්නේ කේකි පැලයක් හදන්න. එතකොට මොනවද මේ කේකි කියන්නේ? ඔයාලා දැකලා ඇති ඕකිඩ් පැල වලින්ම මෙන්න මේ වගේ පුංචි පුංචි පටිත් වෙනවා. මෙන්න මෙයාලද තමයි අපි කේකි කියන්නේ. ඔන්න ඉතින් මෙහෙම තියෙන කේකි plant ඔයාලට වෙනම report කරගන්න පුළුවන්. හැබැයි අද මම යන්නේ hanging pot එකක් විදියට කොහොමද හදාගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මෙයාව mother plant එකේ තියෙද්දි මෙන්න මේ වගේ cut එකක් දාලා ඔයාට ඒව mother plant එකෙන් වෙන් කරගන්න පුළුවන්. හැබැයි කැපුම් තලයට කැප්ටන් හරි අඟුරු වගේ දිලිරනාශකයක් ඇප්ලයි කරගන්නත් අමතක කරන්න එපා. මොකද එහෙම නැත්නම් දිලිර රෝග එන්න පුළුවන් නේ. ඉතින් කැප්ටන් ඇප්ලයි කරගත්ත කේකි plant එක මෙන්න මේ වගේ තලබු පොල් එක තමයි ඔන්න අද මම හදන්න යන්නේ. පොළලි කෑලි ටිකක් ලොකු වැඩි නිසා ඔන්න ඉතින් කෑල්ලක් අයින් කරගත්තා. ඉතින් ඔයාලම දැකලා ඇති කාලයක් යද්දී ඕකිඩ් plant එකක් එයා ඉන්න පරිසරයට හුරු වුණාට පස්සේ එයාගේ මාධ්‍ය එයාගේ අරුත් මුලනේ ලස්සනට අල්ල ගන්නවා. හැබැයි ඉතින් මෙයාව අපි අලුතෙන්ම රිපෝට් කරන්නේ අනේ ඒ නිසා ඔයාලට කේබල් ටයිට් වගේ දෙයක් යූස් කරලා plant එක මෙන්න මේ පොල් වලට ඕන ඉතින් ඇටච් කරගන්න පුළුවන්. ඉතින් ඇටච් කරගද්දී plant එකට හානියක් වෙන්නේ නැති විදිහට නොට් එක දාගන්න ඔයාලා සැලකිලිමත් වෙන්න අමතක නොකරමු. දැන් ඔක්කොම හරි කියලා හිතුවද නැහනේ. දැන් ඉතින් මෙයාව එල්ලන්න විදිහකුත් හදා ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කම්බියක් ගෙනාලා එයාගේ අවශ්‍යතාවය මත මෙයාව හැං කරන විදිහට හදා ගන්න. ඉතින් මම නම් මෙන්න මේ විදිහට තමයි මේක හදාගත්තේ. මොකද මම මේ plant එක orchid wall mount එකකට තමයි attach කරන්න යන්නේ. අනික මේක ඉතින් පොඩි එකනේ නේ. අනේ ඒ නිසා ඉතින් ඔයා කැමති විදිහට ඔයාලට ගැලපෙන විදිහට ඔන්න ඉතින් ඔයාගේ wall mount එක හදා ගන්න පුළුවන්. දැන් ඉතින් කොට වැඩ ඉවරද? නෑ. තාම වැඩ ඉවර නෑනේ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් පොට් කරලවත් නැති කිසිම මාධ්‍යකුත් නැති මෙයා කොහොමද දැන් මේන්ටේන් කරන්න කියලා. ඉතින් මෙන්න මේ කේකි ඒ වගේම ඕකිඩ් වලින් පැලබෝ කරගන්න විදිහ ගැන ගොඩාක් වීඩියෝස් අපේ page එකේ අප්ලෝඩ් කරලා තිබුණාට මේන්ටේන් කරන එක ගැන පැහැදිලි වීඩියෝ එකක් කරන්න මට කාල වේලාවක් තිබුණේ. අන්න ඒ නිසාම තමයි මේ වීඩියෝ එක ඔන්න ඉතින් අද මම මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා මේ size පැලයකට 30යි 10යි 10 20යි 20යි 20 10යි 52යි 10 වගේ පොහොර වර්ග use කරන්න පුළුවන්. ඉතින් මේ පොහොර වර්ගම use කරන්න අවශ්‍යතාවයක් නැහැ. වැඩි හොඳ brand එකක පොහොර වර්ග ඔයාලා use කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත ඔයාගේ capacity එක මත තමයි ඉතින් depend වෙන්නේ. ඒත් එක්කම osmocote එන්න එකත් ඔන්න ඉතින් මේ පැලයට apply කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් මේ වගේ පුංචි පුංචි tips වලට ආස ලස්සනට ඕකිඩ් හදන්න කැමති නම් ඔන්න ඉතින් අපේ page එක follow කරලා like කරලා තියාගන්න. ඉතින් එන්නම් bye bye.